හිතන්න ඔබ ඉන්නේ ලෝක විනාශය වගේ දරුණුම පිපිරීමක් මැද කියලා. ඔබ එතනින් යන්තම් පණ බේරගෙන කිලෝමීටර් 100 ගණනක් ඈතට පලා යනවා. හැබැයි දින දෙකකට පස්සේ ඔබ ඉන්න තැනටම ආයෙත් ඒ වගේම බෝම්බයක් වැටුනොත් මේක හොලිවුඩ් ෆිල්ම් එකක් නෙවෙයි. පරමාණු බෝම්බ දෙකකට මැදි වෙලා ඒ දෙකෙන්ම පණ බේරගත්ත ලෝකේ එකම පුද්ගලයා ගැනයි අද ෂෝට් කට් එකෙන් අපි කියන්නේ. පළමු පිපිරීම හිරෝෂිමා වර්ෂය 1945 අගෝස්තු 6. සොතොමු යමගුචි කියන්නේ මිත්සුබිෂි සමාගමේ ඉංජිනේරුවෙක්. ඔහු රැකියා කටයුත්තකට හිරෝෂිමා නගරයට ගිහින් හිටියේ. එදා ඔහු නැවත නිවසට එන්න සූදානම් වුණු දවස. උදෑසන 8:15ට ලිටල් බෝයි පරමාණු බෝම්බේ හිරෝෂිමා නගරයට පතිත වෙනවා. ඔහු හිටියේ පිපිරීම මැද්දේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරින්. ඔහු බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලැබුවත් වාසනාවකට පණ බේර ගන්නවා. ඒ විනාශය මැදින් ඔහු එදා රෑම තම උපන් ගම බලා පිටත් වෙනවා. දෙවෙනි පිපිරීම නාගසාකි. ඔහුගේ උපන් ගම වුණේ නාගසාකි. හිරෝෂිමා වල සිට කිලෝමීටර් 300ක් පමණ ඈතින් පිහිටි නගරයක්. අගෝස්තු 9 වෙනිදා තුවාල සහිතව ඔහු තම කාර්යාලයට යනවා. ඔහු තම ප්‍රධානියාට කියනවා එක බෝම්බයකින් මුළු නගරයම විනාශ වුණා කියලා. ඔහුගේ ප්‍රධානියා ඒ විශ්වාස කළේ නැහැ. එක බෝම්බයකට කොහොමද මුළු නගරයම විනාශ කරන්නේ කියා ඔහු ප්‍රශ්න කරද්දිම නාගසාකි නගරයට දෙවනි පරමාණු බෝම්බය පතිත වෙනවා. ෆැට්මෑන් කියන බෝම්බය. මුළු කාර්යාලයම සුණුවිසිනු වෙද්දී යමගුචි දෙවනි වතාවටත් මරණය පරදා ජීවත් වෙනවා. පරමාණු බෝම්බ දෙකෙන් පසු ජීවිතය. මිනිසුන් ලක්ෂ ගණනක් මැරුණු මෙම බෝම්බ දෙකටම මුහුණ දීලා ඔහුට මොකද වුනේ? බොහෝ දෙනෙක් හිතුවේ විකිරණ නිසා ඔහු ඉතා ඉක්මනින් මිය යයි කියලා. හැබැයි ඔහු වසර 93ක් යනකම් ජීවත් වුණා. ඔහු තම ජීවිතයේ අවසාන කාලයේ කැප කළේ ලෝකේ සාමය වෙනුවෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නයි. ජපාන රජය විසින් ඔහු නිල වශයෙන් බෝම්බ දෙකකට මුහුණ දුන් එකම පුද්ගලයා ලෙස පිළිගත්තා. සමාප්තිය. යමගුචි කියන්නේ ලෝකයේ අවාසනාවන්ත මිනිසාද? එහෙමත් නැත්නම් මරණය පවා පරාජය කරපු වාසනාවන්ත මිනිසාද? ඔබ මොකද හිතන්නේ? මේ වගේ දේවල් අහද්දි අපිට හිතෙනවා ජීවිතය කියන්නේ මොනතරම් පුදුම දෙයක්ද කියලා. මේ වීඩියෝ ඔබේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ෂෝට් කට් එකෙන් අපි හෙටත් හමු වෙමු.